ඔන්න අදත් අපි ඇවිල්ලා ඉන්නවා ලස්සන ගමන. අර පිටිපස්සේ ඈතින් පේන්නේ නලංගන ඇල්ල. අපි ආවේ අද කබරගල යන්න. අරින් යාළුවා සෙල්ෆි ගහන. දැන් සීතලයි හොඳේ. ඔන්න අපි ඇවිල්ලා ඉන්නේ පැලැපිටිය view point එකට. අර බලන්න ඈත ලස්සන.
මීදුම් ගලා කන්දේ ඉවසන්න බැසිතේ උණුසුම් දැනෙයිද ඇතේ ලංවේ මට දැන් කියන්න ආදරේද මට ආදරේද අනේ මලක් දොළොස් භාගෙන් නාවලපිටිය දොළොස් භාගේ බස් එක පැලැන්පිටිය නාවලපිටිය බස් එක මෙන්න මෙතන මේ දේවාලය ළඟින් තමයි කබරගල කන්දට යන්න හැරෙන පටන් ගන්න. එතන තියෙනවා ක්‍රේග් හෙඩ් එස්ටේට් ඩෙපියුටි මැනේජර් බංලෝ තොලබෝවල මාර්ගය මේ පාර ඉතින් වාහන වලට සාමාන්‍යයෙන් පොඩි වාහනයකට යන්න පුළුවන් කරදර නැතුව. එන්න තැන බලා ගන්න ඔයාලා. අපි ඔන්න කබරගල කන්ද නගින පටන් ගත්තා. තාම මීටර 100ක් ආවේ නැහැ. සෑහෙන මාසි දෙන්නට මෙහෙමයි මේ අපි ඉතින් උදේ 4ට නැගිටලා ගාලෙන් එන්න පිටත් උනේ. ඊට පස්සේ දැන් වෙලාව 4:00 හවස. දිගටම ආවා ඉවරයක් නැහැ ඉතින්. යන්නේ කියෝ හිටිය ඇතිනේ. ඇතිනේ. මඩ වතුර ගන්න දීපා. වරේ ඉතින් ඔය හරි මහන්සි හරි ඇති. තව පොඩ්ඩක් යර අතන්ට යන්දී. ඔතනට ගියට පස්සේ ඉතුරු ටික තියෙන්නේ. නේ? අපෝයෝ මට ඕට්ටයි දීලා. ඔතනට ගියාම ඉතුරු ටික යන්න තියෙන්නේ. ත්‍රිපාදිකයක් කියනවා කරනවා. කොහමද හොලන්නේ නේ? අම්මා උල. මේ ෆොටෝ එක ගහන්න ඥා. අනේ. අයියෝ. අනේ අම්මෝ. යමම් බං. ඔන්න අපි කබරගල මුදුනට ආවා. දැන් වෙලාව හවස 5:00 අපිට ඔව් ෆස්ට් පීක් එක. අපිට පැයක් වගේ ගියේ මේ ටික නගින්න. මේ පැත්ත නම් පේන්නෙම නැහැ. අපි එනකොට මේ පැත්ත හොඳට පේනුණා. දැන් තනිකරම මීදුවෙන් වැහිලා තියෙන්නේ. අපි මේ වලාකුළ ගියාට පස්සේ පෙන්නන්නම්. දැන් බැරි වුණොත් හෙට උදේට පෙන්නන්නම්. පොඩි පොදකුත් වැටෙනවා. මහන්සි සෑහෙන මහන්සි. කැලේ අතරින් එන්න උනේ. මඩක් තියෙනවා පාරේ. ගොඩැල ටිකකුත් ඉන්නවා. ඉතින් ඒවට ලෑස්ති වෙලා එන්න දැනගෙන පල්ලෙහා ඉන්නවා කැම්පින් බඩු රෙන්ට් කරන මල්ලි කෙනෙක් කතින් කියලා. අපි යාගෙන් වතුර ගැලුමක් එහෙම අරගෙන ආවේ. කැම්පින් ටෙන්ට් එකේම අපි අරන් ගෙදරින්ම ගෙනාවා. ඉතින් අද රාත්‍රියේ මේ සුන්දර ස්ථානය ගත කරන්න ආසාවෙන් බලන් ඉන්නවා. ඔයාලට ඇහෙනවද මේ ෆයිනස් ගස්වල වලාකුළ වැදිගෙන යනකොට එන සද්දේ?
කොයිද මම මේ කඩලාසරින් ගන්න? Pakai kan, jalan terus tekan. Our hearts beat to the city streets. We began to feel the fire. We rise like tall buildings as the chemicals they take us higher. The night's young and it's just begun as she puts her hand in mine. ඔන්න යාළුවනේ මම අර කිව්වා වගේම මේ මීදුම ගහගෙන ගියා. දැන් ඔන්න මේ පැත්ත සම්පූර්ණයෙන් පේනවා. කලින් මේ හරිය තිබුණේ සුදු පාට මීදුම විතරයි. දැන් විනාඩි 5ක් ගියේ නෑ. සේරම පැහැදිලි වුණා. ඔන්න ඔකයි මේ කඳු මුදුන් වල තියෙන සුන්දරත්වය. We wanna chase the night, wanna dance to the light, pull the stars from the sky, just two hearts running wild. Never sleep, never stop, as we shout from the top. We're gonna be two hearts running wild. Now the morning is the afternoon. We lay awake in bed. බලන්න එතන තියෙන view එක හරිද? මේ තිසරත් ඉන්න මෙතන. View කියන්නේ මෙන්න view. ඔන්න බලන්න දැන් අපි දෙන්නගේ ඔළුව ගාවින් පල්ලෙහා. ඔන්න කොට ඉන්න. ඔන්න. වැටුනොත් කෙලින්ම කිලෝමීටරයක් විතර වැටෙනවා. Kilometerක් දෙහා. අම්මා මේක නම් පිස්සුවක්. We're gonna be two hearts running wild. good morning යාළුවනේ. ඔන්න අපි රෑ ගත කරා කබරගල මුදුනේ. දැන් වෙලා උදේ 6:00යි. අපි 5:00ට විතර නැගිට්ටා. ඒ වෙලාවේ ගොඩක් සීතලයි. මාර සීතලක් තිබ්බ රෑ. නේ මචං. සීතලයි කියන්නේ නුවරඑළිය ඉන්නත් පුළුවන්. නුවරඑළිය ඉන්න පුළුවන් මෙහෙ ඉන්න බෑ. මේ මෙතන අපි ටෙන්ට් එක ස්ටැප් කරගත්තේ. අතුල නම් බලන්න එපා. අතුල දනි කර අවුල් ජාලාවක්. දැන් අර පැත්තෙන් ඉඳ පායනවා. මේ පැත්තේ වලාකුළු සෑහෙන අඩුයි. ඒ වගේම මේ කන්දෙන් මෙහා පැත්ත තනිකරම වලාකුළු. රෑ ටිකක් වැස්සා. ටෙන්ට් එක ඇතුලට වතුර ටිකකුත් ආවා. අවුලක් නැහැ. ඉතින් කොහොම හරි ගෙවා ගත්තා. ඔන්න අපි ටෙන්ට් එක ගලවලා පැකින් කරගෙන ඉවරයි. දැන් වෙලාව 8:00යි. 8:00ත් පහුවෙලා පොඩ්ඩක්. අපේ තිසරගේ සන්ලාස් එකට තියලා දැන් අන්න ඒක හොයනවා. හොයන්න කියලා ගියා අර කන්ද උඩට. දැන් එතන ඉඳන් සෙල්ෆි ගන්නවා. තාම අවුව නම් පැවුවේ නැහැ හරියකට.
ඉර මතු වුණාට මේ මීදුමත් එක පේන්නේ නැහැ. ඉතින් මේ වගේ තැනක් දාලා යන්නත් ලෝභයි ඇත්තටම. අපි කන්දෙන් පල්ලෙහාට බැස්සා. පැතුමල්ලාට ගිහිල්ලා අපේ බරු ටිකත් අරගෙන දැන් යන්න ලෑස්ති වෙන්නේ. ඉතින් මෙයා ගාවට ආවතින් ඔයාලට ගන්න පුළුවන් ටෙන්ට් එකේ ඉඳලා අවශ්‍ය කැම්පින් එකට අවශ්‍ය සියලුම බඩ ටික මෙයාගෙන් ගන්න පුළුවන්. ඉතින් ෆෝන් නම්බර් එකත් මම දාන්නම් පල්ලෙහායි. කතා කරලා එන්න. එහෙනම් ජයවා. මෙන්න කබරගල සම්පූර්ණ view එක මෙතනට පේනවා. අපි හිටිය රතන ෆයිනස් ගස් තියෙන තැන. මේ පාර නම් එච්චර පහසු නැහැ එන්න මේ ගැස්සෙනවා සෑහෙන්න. අර මේ වලවල් එහෙම තියෙනවා ගොඩක්. වලවල් කියන්නේ තාර දාලා ඒවා ගැස්සෙනවා. මමත් දාලා මාර ලස්සනක් තියෙනවා. මෙන්න මෙතනින් නාගත්තා. මාර සනීපේ දැන්න. අන්න හරි ගා අපි නෑ.